හිටියා පියුමි කියලා ළමයි. හරිද? ටොමි කියලා බල්ලෙකුත් හිටියා. කිටි කියලා පූසෙක් හිටියා. ඉතින් පියුමි හිතුවා චිත්‍රයක් අදින්න. ඒකත් ඉතින් දැන් පටන් ගත්තා. අම්මා කිව්වා මෙහෙම දුවේ එන්න තේ බොන්න කියලා. පියුමි තේ බිබී ඉන්න අතරදී කිටියා චෝක් කෑලි හැපුවා. ටොමි චෝක් කෑලි උඩ දැම්මා. ඉතින් චිත්‍ර ඉරුණා. පියුමි කියන ළමයා තේ බීලා ඉවර වුණාම ඇවිල්ලා කියනවා මට දුකයි. ඒත් මං ඔයාලත් එක්ක තරහ නැහැ කියලා. පියුමි ආයෙත් කඩදාසියක් අරගෙන ආයෙත් චිත්‍රයක් අදින්න පටන් ගත්තා. ඒ චිත්‍රය සාර්ථක වුණා.